සුබ දවසක් කියලා SL බොන් එකට මේ YouTube channel එකට ඔයගොල්ලෝ සියලුම දෙනාව අදත් සාදරයෙන් පිළිගන්නවා. අපේ YouTube channel එකට එක්ක ඔයා තාම වෙලා නැත්නම් අනිවාර්යයෙන්ම පහළ තියෙන subscribe button එක click කරලා bell icon එකත් ඕල් දාලා තියාගන්න. මේ වගේ වටිනා වීඩියෝ එකක් අපි upload කරපු සැනින් ඔයාලඟට notification එකක් ගෙන්න ගන්න අවශ්‍ය නම් එන ඉතින් තවත් වැඩි කතා කරන්න අවශ්‍ය intro එකට ගිහින් ඇවිත් අද වීඩියෝ එක පටන් ගමු. ඉතින් ගයිස් ඔන්න නැවත වතාවක් 2026 දී තෙල් ගන්නවා නම් ඩීසල් පෙට්‍රල් වෙන්න පුළුවන් මේවා මිලදී ගන්නවා නම් අපිට නැවතත් QR කෝඩ් එකක් යටතේ මේ මිලදී ගැනීම සිද්ධ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකේදී මම කතා කරනවා කොහොමද වාගේ පරණ තිබුණ QR කෝඩ් එක නැවත වාගේ මොබයිල් එකට ඩවුන්ලෝඩ් කරගන්න එහෙම නැත්නම් ලින්ක් එකක් විදියට ඒක ලබා ගන්න කියලා. ඉතින් ඔයාට ප්‍රශ්නයක් එන්න පුළුවන් පරණ QR කෝඩ් එකෙන් දැන් 2026 දී නැවත තෙල් මිලදී ගන්න පුළුවන්ද කියලා. ඇත්තටම පුළුවන් කිසිම ගැටලුවක් නැතුව ඔයාට මේ පර්චේස් කරන එක කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ඔයා කලින් රෙජිස්ට්‍රේෂන් එකේදී දුන්න මොබයිල් නම්බර් එක ඔයාලා ළඟ තියෙනවා නම් ඔයාට කිසිම ගැටලුවක් නැතුව පුළුවන් ඔයාගේ පරණ QR කෝඩ් එක ඔයාගේ මොබයිල් එකට ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕනේ මේ වෙනකොට තවම අලුතෙන් රෙජිස්ටර් කරන්න ඔප්ෂන් එක මෙයාලා අවైలබල් කරලා නැහැ. අවైలබල් soon කියලා තියෙන්නේ. මම ඔයාලට ඩිස්ප්ලේ එකේ පෙන්නන්නම් ඒ කොටසට ගියාම. ඉතින් මේ වීඩියෝ එකේදී මම කියලා දෙනවා කොහොමද පරණ QR කෝඩ් එක නැවත වගේ මොබයිල් එකට ලබා ගන්න කියලා. නැවත අලුතෙන් රෙජිස්ටර් වෙන්න ඔප්ෂන් එක අවైలබල් වුණාම මම තව වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්නම් කොහොමද අලුතෙන් රෙජිස්ටර් වෙන්නේ කියලා. ඉතින් හැමෝම ළඟ පරණ මොබයිල් නම්බර් එක තියෙන විදිහක් නැහැ නැති වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඉතින් ඒ වගේ අයට ඔයාට අලුතෙන් නැවත රෙජිස්ටර් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයා කලින් QR කෝඩ් එක ගන්න රෙජිස්ටර් වුණ ෆෝන් නම්බර් එක ඔයා ළඟ දැනටමත් තියෙනවා නම් කිසිම ගැටලුවක් නැතුව ඔයාට පුළුවන් වෙබ්සයිට් එක හරහා ඔයාගේ පරණ QR කෝඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේ මේ QR කෝඩ් එකෙන් ඔයාට තෙල් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් කලින් ඔයාලට මතක ඇති fuelpass.gov.lk කියන වෙබ්සයිට් එක හරහා තමයි ඔයාලා රෙජිස්ට්‍රේෂන් එක සිද්ධ කරේ. ඉතින් ඒ වෙබ්සයිට් එකටම ඔයාලට යන්න සිද්ධ වෙනවා. අදත් ඔයාගේ පරණ QR කෝඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න. මම මේ විදිහට Google එකට ගිහිල්ලා fuelpass.gov.lk කියන එක සර්ච් කරගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන විවිධාකාරයේ වෙබ්සයිට් ගණනාවක් එනවා. මම හරියටම පහළ ඔයාලට ලින්ක් එක දාලා තියන්නම්. ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයාලට පුළුවන් හරිම වෙබ්සයිට් එකට යන්න. ඉතින් මම ඩිස්ක්‍රිප්ෂන් ඒරියා එකේ ලින්ක් එකක් දාලා තියෙනවා. ඒ ලින්ක් එක ක්ලික් කරලා ඔයාලා ආවොත් කෙලින්ම එන්නේ මෙන්න මේ වගේ තැනකට. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් vehicle registration කියන එක ටිකක් තියෙන කාලයක වෙනස් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒක available නැහැ. ඔයාලට පහලින් බලා ගන්න පුළුවන් red color notice එකක් දාලා තියෙනවා මේක available soon කියලා. ඉතින් ඔයාලට ටික වෙලාවකින් මේක available වෙයි. කොහොම නමුත් මම බලන වෙලාවෙ ඉඳන් තවමත් මේක available නැහැ. ඉතින් vehicle login කියන එක යටතේ ඔයාලට ගිහින් පුළුවන් පළන QR කෝඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න. මම මෙතන vehicle login කියන බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතනදී ඔයාලට පුළුවන් මොබයිල් නම්බර් එක ඇතුළත් කරන්න. මම කලින් මතක් කරා වගේම ඔයා කොවිඩ් කාලේදී මේකේ රෙජිස්ටර් වුණ ෆෝන් නම්බර් එක තමයි ඇතුළත් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ vehicle එකේ details දීලා ඔයා ෆෝන් නම්බර් එකක් දෙන්න ඇති අනිවාර්යයෙන්ම. අන්න ඒ නම්බර් එක තමයි මෙතන ඇතුළත් කරන්න ඕනේ. මගේ මොබයිල් නම්බර් එක මම මෙතන ඇතුළත් කරලා send OTP කියන එක ක්ලික් කරනවා. ඉතින් සමහරක් වෙලාවට OTP නම්බර් එක එන්නේ නැහැ. තියෙන ට්‍රැෆික් එකත් එක්ක වෙන්න ඇති මේක වෙන්නේ. මම කීප සැරේම try කරලා තමයි OTP නම්බර් එක ගෙන්න ගත්තේ. බලමු. හරි මේ වෙලාවේ නම් මට QR කෝඩ් එක ආවා. මම උදේ try කරා මේක. ඒ වෙලාවේ මට QR කෝඩ් එක එන්න මම 3-4 පාරම මට try කරන්න සිද්ධ වුණා. ඊට එන OTP නම්බර් එක මෙතන type කරලා ඉස්සරහට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ QR කෝඩ් එක. ඉතින් QR කෝඩ් එකට උඩින් තියෙනවා ඔයාගේ vehicle number එක. vehicle number එක හරිද කියලා බලන්න. ඉතින් ඔයාලට මෙතන පහළ තියෙනවා download QR කියලා බටන් එකක් කොළ පාටින්. ඉතින් මේක ක්ලික් කරලා ඔයාගේ ගැලරි එකට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට උඩින් තියෙනවා send QR to my mobile කියලා. ඉතින් මේක ක්ලික් කරලා ඔයාලට පුළුවන් QR එක link එකක් විදිහට ගෙන්න ගන්න. ඉතින් ඔයාලට SMS එකක් ආව මේ වෙලාවේ බලා ගන්න පුළුවන් link එක තියෙනවා. මම ඒකත් ගිහින් ඔයාලට පෙන්නන්නම්. ඉතින් මෙතන link එක තියෙනවා. මේ link එක ක්ලික් කරලා ගියපු ගමන් ඔයාලව මෙන්න මේ වගේ මෙතෙන්ට තමයි අරගෙන එන්නේ. ඉතින් ඔයාලට ඔන්න ඔය විදිහට පුළුවන් පරණ QR කෝඩ් එක නැවත වාගේ මොබයිල් එකට ඩවුන්ලෝඩ් කරගන්න. අර මම කලින් කිව්වා වගේම අනිවාර්යයෙන්ම ඔයා කලින් රෙජිස්ටර් වුණ මොබයිල් නම්බර් එක තිබිය යුතුයි.
ඉතින් මොබයිල් නම්බර් එක නැති කෙනෙක් නම් අනිවාර්යෙන් වාට නැවත රෙජිස්ටර් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියලා මම ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඉතින් දැනට කියලා දෙන්න විදිහක් නැහැ. මොකද මේ ඔප්ෂන් එක දැනට available නැති නිසා. ඒ වගේම වාගේ වෙහිකල් එකට අදාළව තියෙන ලීටර් ප්‍රමාණය පහලින් බලා ගන්න පුළුවන්. සෙඩ් එකකට ගිහිල්ලා පෙට්‍රල් ගහවොත් දැන් මගේ මෙතන තියෙන්නේ බයිසිකල් එකක්. ඒක නිසා තමයි මෙතන මේ ලීටර් 5ක් දීලා තියෙන්නේ මට. වාගේ කාර් එකක්, වෑන් එකක්, ට්‍රැවල් එකක් වෙන්න පුළුවන්. මේකෙන් මේකට දෙන ලීටර් ප්‍රමාණය වෙනස් වෙනවා. මම ඒකත් ඔයාලට කියන්නම් කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඉතින් මෙතනදී ඔයාලට වීක්ලි තමයි මේ ලීටර් 5ක් හම්බෙලා තියෙන්නේ බයිසිකල් එකකට. ඔයා ලීටර් 5න් ලීටර් 2ක් ගහවොත් මේක ලීටර් 2ක් විදිහට අප්ලෝඩ් වෙලා අප්ඩේට් වෙලා ලීටර් 3ක් වාට අවైలබල් විදිහට මේක පෙන්නනවා. ඒක ගැටලුවක් නෑ. ඒක ඔටෝ අප්ඩේට් වෙනවා. ඉතින් මෙතන වැඩ ටික තියෙන්නේ ඔන්න ඔය විදිහට තමයි. දැන් අපි බලමු කොහොමද ඔයාලට ලීටර් ප්‍රමාණය හම්බෙන්නේ ඔයාගේ වෙහිකල් එකට අනුව. ඉතින් guys මෙන්න මේ විදිහට තමයි ඔයාගේ වෙහිකල් එකට අනුව ලැබෙන ඉන්ධන ප්‍රමාණය තියෙන්නේ. බස් වලට කීයද, යතුරු පැදියකට කීයද, වෑන් වලට කීයද. මේ විදිහට බස් රථ සඳහා තෙල් ලීටර් 60ක් ලබා දෙනවා. යතුරු පැදි සඳහා තෙල් ලීටර් 5යි. වෑන් රථ සඳහා තෙල් ලීටර් 40ක් ලබා දෙනවා. ඒ වගේම මෝටර් කාර් තෙල් ලීටර් 15ක් දෙනවා. ලොරි රථ සඳහා තෙල් ලීටර් 200ක් දෙනවා. ඉඩම් වහන ලෑන්ඩ් වෙහිකල් කියන ඒවාට තෙල් ලීටර් 25ක් සහ ත්‍රිරෝද රථ සඳහා තෙල් ලීටර් 15ක් ලබා දෙනවා. විශේෂ කාර්ය වාහන සඳහා තෙල් ලීටර් 40ක්. ඉතින් මේක ඔයා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. මාත් මේ ස්ක්‍රීන්ෂොට් එකක් ගත්ත එකක් තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි අද උදේ වෙනකොට දාපු නිවුස් වලට අනුව තෙල් ලීටර් ප්‍රමාණය ලබා දෙනවා කියලා කියන්නේ. ඉස්සරහට වෙනස් වෙයිද දන්නේ නැහැ. දැනට තියෙන්නේ මෙන්න මේ ප්‍රමාණය තමයි. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් පරණ QR කෝඩ් එක ඔයාගේ මොබයිල් එකට ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් තවත් වීඩියෝ එකක් දික් කරන්න අවශ්‍ය නැහැ. මම අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. අර ඔප්ෂන් එක available වුණ ගමන් අරගෙන එන්න කොහොමද අලුතෙන් රෙජිස්ටර් වෙන්නේ ඔයාගේ වෙහිකල් එක කියලා. එහෙනම් ඉතින් අපේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න, bell icon එකත් ඔල් දාලා තියාගන්න. මේ වගේ වටිනා වීඩියෝ එකක් මගේ channel එකේ අප්ලෝඩ් කරපු ගම notification එකක් ගෙන්න ගන්න අවශ්‍ය නම් වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම තියෙන ගැටලුකම පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එකත් ආගෙනට දැනගන්න share කරන්න මතක් කරලා එන ඊළඟ වීඩියෝ එකකින් සෙට් වෙමු. ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා. I wanna be the best in the game, invest in my name, check no restraints, I'm obsessed with the pain, I ingest, I retain, assess and I change, possessed by the thought I'll be free one day from society's restraints, money, clout and fame, a disease, a plague, we all love to hate, have to play the game, have to make a name, all our insecurities are on display. This is war with the enemy, think that it was meant to be, living in a time